යෝ ගර්ල්ස් ඇන්ඩ් බොයිස් මොකද වෙන්නේ ඉතින් අද මම ඔයාලට අරගෙන ආවිත් තියෙනවා IGI ගේ මිෂන් 3 එක. අපි බලමු එහෙනම් මේක කොහොම වෙයිද කියලා. මේකත් ඉතින් මම අර කලින් කියන හැමදාම කියන්න වගේ මේකත් මම කලින් ගහලා තියෙනවා. බලමු. ඇද්ද? ඒක ගහනවා ගරිල්ලා ක්‍රමයට. සැඟවි ගහන්න ඕන. වෙනවනේ ඉතින් මේ වීසි. ගන්න අපිට බරාවිය ඕනේ මේ චූටි චූටි ඒවා ඇති. අපි මෙන්න මේ විදිහට ඉතින් පහළට යනවා. අර පේනවා ඉස්සරහින් ඉන්නවා ඔය පළවෙනි බිල්ල. බිල්ල නොහොත් කිල් එක. රටේ උගාන තුන් පාරක් තියන්න ඕනේ. මොනතන ආවනේ මේ පේන තියෙන කනෝරු ඉන්න ස්නයිපර් ආරේ. එෙන් තමයි පොඩ්ඩක් බේරෙන්න අමාරු. ඒ බලමු දැන් ඊළඟට උඩ හොට් එක දෙන්න පුළුවන්ද කියලා. අඩේ වැදුණු මේක. හෙල්ත් එකෙන් භාගයක් විතර පැස්සේ ඒකට. මට පේන්නේ ඌ සකබොන් වුණාද? බලමු. ඌ සකබොන් වෙලා. තන ඉස්සරහත් දෙන්නෙක් ඉන්නවා. මම හිතුවා එකෙන් මැරුණා කියලා. ඔව්. මේක ඇතුලේ දෙකක් හරි තුනක් හරි හිටිය මතකයි. අපෝ එකයි පේනවනේ ඉතින් අපි ආසනේ මේ උණ්ඩ නාස්ති කරා. මේ උඩ නම් උණ්ඩ දෙක තුනක් ගියා වගේ. මට මතක විදිහට මේක ඇතුළෙත් මොනවා හරි ගන්න තිබුණා වගේ මතකයක් තියෙනවා. නැද්ද? එතනත් නෑ. අඩේ මේ මිෂන් එකේ නෙවෙයි තිබුණේ. ආපහු බලමු. එතන නෙවෙයි. ඉතින් වෙන මිෂන් එකකට කොහෙද එහෙම තිබුණේ? හෙල්ත් එකත් භාගයයි තියෙන්නේ. ඒක ගහන්න පුළුවන් වෙයිද බැරි වෙයිද මන්ද? එතනත් එකෙක් හිටියා. අඩේ අද ගොඩක් කවුන්ට් එක මුණ්ඩේ තියන්න ඕන. ඒ කියපු කතාව ඉල්ලස් කරගන්න වෙනවා වගේ. ඔතනත් ඉන්නවා යාළුවෝ ස්නයිපර් කාර්යය. පරදිය. දැක්කේ කියනකොටම තියලි ඉවරයි. තව එක ස්නයිපර් පාරක් කරනවා ෂට් ඩවුන්. පරිස්සමින් ගන්න ඕන පරිස්සමින්. අප්පා.
දැන් අපි නගින අර කලින් අපි ඉස්සෙල්ලාම මරපු ස්නේපකාරයින් අන්න ඔය ටීම මෙන්න මේක උඩ යෝගේ තුවක්කුවත් අරගෙන බලමු මුට තීර දාමු වැඩක් නැති යන් ඉඳලා මුත් වැඩන්නේ කැමරා එකක් තිබුණද මෙතන අපි ඊටු ටික පල්ලයට බැහැලම ගහමු බායට මුට වැදුනෙත් නෑ මුල් ටික මෙතන උඩත් ඉන්න යාළුවෝ ස්නේපකාරයෙක් ස්ටොප් දෙවගේ විතරයි කියන්න ඕනේ ඒ අපි දැන් ආවරුණ ඇතුළට ගිහලා මේ මුන් දෙන 30 ස්නයිපර් දෙක ගමු මරිච් මිනිස්සුන්ට දුවක් වැඩක් නැහැ එතන ගන්න දෙයක් නැහැ තව ඉන්නවත් දන්නේ නැහැ මේක ඇතුලේ. එකත් ගත්තා. තන කැමරාවක් නෑනේ. අපේ භාෂාවෙන් කියනවා නිකන් රතු තොප්පි කාරෝ ටික එළියට ගත්තා නම් හරි වගේ වේලාසනේ. නැත්තම් පහුවට කාර්යදරයක් වෙනවා වුන් ටික. ප්‍රතිපේ කැමරාවෙන් දැක ගමන් අරුන් ටික බහිනෝ සිංගා ඔය වදින් බඩු ගෑල් පේනෝනේ හැකියාව පටන් ගත්ත ගමන් දෙකයි අඩේ උතනම් පොඩ්ඩක් තියාගන්න අමාරුණා මට පේන ඇතුළට රින්ගෝ වගේ අරු මිසින් යාළුවනේ අම්මට සි
ඌ අර බෝර 12 වන්ද තියන්නේ. අර යාළුවනේ මං කලින් කිව්වා වගේ මේක ගන්න ලේසි ක්‍රමයකුත් තිබුණා. එම ගැහුණා සාමාන්‍යයෙන් විනාඩි 8ක් 9ක් විතර යද්දි මේක ඉවර කරන්න තිබුණා. ඒක කාදී රසයක්. ඔයාලට ඔහම එහෙමත් ඕනනම් කමෙන්ට් එකක් දාන්න. ලේසි විදිහට පෙන්නන්න. තව යට තට්ටුවක් නැද්ද මේකේ? නෑ වගේනේ. දැන් අර එලාම් එක වැදිලා කනක් ඇහෙන්නේ නැහැ දිගටම ඕක වදිනවා. මේ යන විදිහට නම් තාම විනාඩි 10ක් 15ක්වත් යයිද මන්ද ගන්න මේක. බලමු අර ඇතුළට රින්ගව එක. කොහේ මූසලයා. මෙන්න මේක තමයි යන්නේ කියන්නේ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. අම්මට දෙන්න. ඔටේ. අපට රීලෝඩ් කරන වෙලාව කාලේ මැරෙන්න වෙනවා. තව ඉන්නවද? බඩු ඉවරයි. මේක ඇතුළෙත් එක ඩයල්ලක් හිටියා. මට මතක විදියට. ඔටේ. තව ටිකක් එල්ත් එක බැස්සනේ. කවුලන්නේ මේක ඇතුළේ තිබුණා ආපහු. අපේ මෙඩි වැඩි කරගන්න මොකක් කර එක. ඉතින් බාන්න. අපි හෙල්ත් එක නම් වැඩි කරගත්තා. ඉතින් අපු මෙතන මේ කරන්න මිෂන් එකක් නෑ මේ අපු මෙතනින් එළියට යන්න. ඉතින් ආපු විදියටම එළියට යන්න තියෙන්නේ. ඔය වැටෙන්නේ මැසේජ් එක. අපි ඊළඟට යන්න තියෙන්නේ කො එතනින් අඩේ කොයි පොට් එක මිසින් වෙලාද? මේ මෙතන පෙන්නනෝනේ. පාවෙන්නේ ආපු එළියට යන්න ගියාම ආපු විදියට. ඔගේ මේ වීඩියෝ බලන සෙට් එකට ඒකම පොඩි පරිමිතියක් කියන්නම්. පොඩි කියන්නේ පොඩි පරිමිතියක් කියන්නේ වැඩකුත් නැහැ ඉතින්. මේ බලන සෙට් එක පොඩි subscribe පාරකුත් දාලා පොඩි share පාරක් දාලා දෙන්න. තාම subscribe සකරබයි 7යි තියෙන්නේ.
views යන්නෙත් නෑ දැන්ට ලොකුවට. බලමු අපි ඉමින් තාලේ ඉතින් channel එක up කරලා ගමු. අම්මට සිරි වැදුනේ කුඩුවෙන්. බලාපොරොත්තු නැති විදිහේ ප්‍රහාරයක් එල්ල වුණේ. දුර ඉඳන් ගහන්නේ දුර ඉඳන්. දැන් නම් පොඩ්ඩක් ෂුවර් කරන්නත් අමාරුයි මේ අත ගා ගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා. මේ තියෙන හෙල්ත් එකෙන් නම් මම නම් ෂුවර් කරන්නේ. උන්ට ටිකක් එකතු කර ගන්න ඕන. අඩු ඉවරයිද? අඩු මම ඊට වැඩිය මැරුවනේ. අම්ම 10ක් හිටියත් එක උණ්ඩ ඇදියන්න ඕනේ ඒකෙන්. දැන් නම් හරි වයින් ගහන්නලා තියෙන්නේ ආරෝනේ මේ හෙල්ත් එක අම්මට අඩේ තව ටිකක් බැස්සනේ. අඩේ දැන් නම් මම මේක ගහන ආසාව ඇතැරලා ගහන්න යාළුවනේ. මට හිතා ගන්න කියන්නේ හිතෙන්නේම නෑ මේකෙන් නම් ගහන්න පුළුවන් එයි කියලා. මෙච්චර හෙල්ත් එක බෑර මම මේක ගහලත් නැද්ද ඔය. එනෝනේ ඌ කෙලින්ම බැස්ස ගමන් තියන්න බලන් ඉන්න. තව එකක් වැදුනන් ඇති මම මැරෙන්නේ. ගරිල්ලා විදියට ගහන්න ඕන මේක. මට මතක විදියට මේ ටවර් එක උඩත් හිටියා දෙන්නේ 3 දිනක් විතර. රීලෝඩ් කරගෙන යනවා ඉතින් දාලා. නේද? අම්මා තව ඉන්නවද?
ඉවරයිනේ. මේගොල්ලෝ අපිට කරන්න තියෙන වැඩ කටයුතු ටික නම් අවසానයි. ඊළඟට මෙන්න මේ ප්ලේස් එකට තමයි යන්න තියෙන්නේ. අර නිකන් ප්ලේන් එක නවත්තලා තියෙන ප්ලේස් එක. මම ඔයාලට ඉස්සරහට මේ Call of Duty MW එකේ මේ 3 එකත් ප්ලේ කරලා channel එකට වීඩියෝ දාන්න හිතන් ඉන්නවා. වැඩේ කියන්නේ ඩේටා කපන් දාන විතරයි views කියන දත්තේ නම් අන්තිම. බලමු ඉතින් අපි අඩුපාඩු හදාගෙන ඉස්සරහට සුපිරි දෙයක් කරන්න. මේ මෙතන තියෙන ප්ලේන් දෙකෙන් එකකට තමයි අපි නගින්න තියෙන්නේ. ඊට පස්සේ අපි මිෂන් එක නම් ඉවර වෙනවා. I think හැමදාම වගේ කියන්න තියෙන්නේ ඉතින් මම මෙතනින් මේකේ කතා කරන එක නවත්තනවා. වීඩියෝ එක හොඳයි කියලා ඉතින් නම් subscribe පාරක් දාලා share පාරක් දාන්න. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.